එහෙනම් මෙන්න 0.375 කියලා එන්න පුළුවන්. බෙදීම 0.93යි 2යි 1 කියලා එන්න පුළුවන්. එහෙනම් මෙන්න අපි මෙතෙන්දි දානවා p සමානයි 0.375යි 2 එහෙනම් 0.93යි 3යි 2යි 1. එහෙනම් දෙපස්සටම අපි ලඝු පාවිච්චි කරනවා. ලඝු p සමානයි ලඝු 0.375යි 2 බෙදීම 0.93යි 2යි 1. එහෙනම් අපි දැන් දන්නවා වෙන වෙනම ලඝු දානකොට මේක අඩු කිරීම එන්න ඕන. ලඝු 0.0යි ලඝු 0.375යි 2 අඩු කිරීම ලඝු 0.9යි 3යි 2යි 1. එහෙනම් අපි පූර්ණාංශ ලියමු. මෙන්න මේ ඍණ පැත්තට යන්නේ එකක්. එහෙනම් වියුති 1යි. මේකෙත් ඍණ පැත්තට එකක් යන්නේ වියුති 1යි. ලඝු මේ විදිහට ලිව්වොත් 57 42 කියලා එනවා. 37 5 2 තියෙන්නේ 57යි 42 නැත්නම් 5742. මෙතන 93යි 2 1 දී දිනවා 9694ක්. එහෙනම් අපි දන්නවා දැන් සාමාන්‍ය සුළු කිරීමේදී අපි කරන්නේ පූර්ණාංශයි ලඝු ගණකයි වෙනම ලියනවා. එහෙනම් මෙතන ඍණ 1 එකතු කිරීම 0.574යි 2 අඩු කිරීම මෙතන ගණිත කර්මය තමයි මේ ලිව්වේ අඩු කිරීම. අඩු කිරීමේදී අනිවාර්යෙන් වරහන දානවා. වරහන් වියුති 1 කියන එක ඍණ 1 එකතු කිරීම 0.96යි 9යි 4 කියලා ලියනවා. එහෙනම් ඍණ 1 උනේ මෙන්න මේ වියුති 1. right? එහෙනම් අපි පූර්ණාංශ ටික වෙනම ළඟට ගන්නවා. එහෙනම් මෙතන ඍණ 1 තිබ්බා. මෙන්න මෙතන ඍණයි මෙන්න මේකේ ඍණයි මේ ඍණයි ධන වෙලා මෙතෙන්ට එනකොට එක පූර්ණාංශයක් ධන පූර්ණාංශයක් විදිහට එනවා. right? එහෙනම් 0.574යි 2 ඒ කියන්නේ මෙන්න මෙයා මෙතන මෙයාව එනකොට මෙන්න මේ ඍණ ලකුණයි මෙන්න මේ ධන ලකුණයි වැඩි වුණාම එන්නේ ඍණ 0.969යි 4 කියලා. එහෙනම් මේ ඍණ 1යි මේ ධන 1යි කෙලින්ම සුළු වෙලා යනවා කැපිලා යනවා. එහෙනම් මෙන්න මේ දෙන්න සුළු කරන්න ඕන. මේ දෙන්න සුළු කිරීමේදී මෙයාට වඩා මෙයා වැඩි ඒක අපිට අදාළ නැහැ. එහෙනම් මෙයාගෙන් මෙයාව අඩු කරන්න බෑ. අපි අඩු කරනවා මෙන්න මෙයාගෙන් මෙයාව. එහෙනම් 0.96යි 9යි 4ෙන් අඩු කරනවා 0.574යි 4යි 2 අඩු කරාම එනවා පුතේ 0.399යි 5යි 2 0.399යි 5යි 2 මේ විදිහට එනවා. වැඩිපුරම තීච්ච එකේ ලකුණ ඍණ. එහෙනම් ඍණ ලකුණක් තමයි තිබුණේ. එහෙනම් ඍණ ලකුණක් නම් තියෙන්නේ අපි කතා වුණා පූර්ණාංශ වලට ඍණ එන්න පුළුවන්. හැබැයි ලඝු ගණකයට මෙන්න මේ අගයට ඍණ කොයි වෙලාවෙත් එන්න බෑ කියලා. එහෙනම් මේ කිසිම තැනකදී මෙන්න මේ ලඝු ධනකයට ඍණ ඇවිල්ලා නැහැ. එහෙනම් මෙයාව අපි ධන කරන්න ඕන. මෙතෙන්ට ඍණ ආවනම් අපි මෙයාව ධන කරන්න ඕන. එහෙනම් ධන පිළිතුරක් ගන්න පුතේ. අපි මෙයා ධන එකකින් අඩු කරනවා. ධන එකකින් මෙයාව අඩු කරනවා. මේ එකේ ඉලක්කම මේ ගාන ඇතුලේ තිබ්බද? තිබ්බේ නැහැ. එහෙනම් මේ ගත්තු ධන එක වෙනුවට ඍණ එකකුත් දාන්න ඕන. එහෙනම් මේ ගණිත සුළු කිරීම වලදී කරන වැඩ. එහෙනම් මෙතන ධන එකක් ගත්තා. ඒ ධන එක කැපිලා යන්න ඍණ එකක් ගත්තා. එහෙනම් ඒ ධන එකයි මෙයයි සුළු කරාම පුතේ අපිට එනවා 0.6යි 4යි 8. එහෙනම් මේ දෙන්න සුළු කරාම එනවා 0.6යි 4යි 8 ඍණ 1. එහෙනම් මෙන්න මේ විදිහට ඊළඟ පියවරේ ලියත හැකි. මේ ඍණ 1 අපි ඉස්සරහට දාලා ලියාගත්තොත් ඍණ 1 එකතු කිරීම 0.6යි 4යි 8. එහෙනම් මෙන්න මේ අවස්ථාවේදී මෙන්න මේ ලඝු ගණකය ධන ඇවිල්ලා තිනවා. එහෙනම් අපිට කිසිම ගැටලුවක් නැහැ. මෙන්න මේ විදිහට දැන් ලියන්න පුළුවන්. ලඝු b සමානයි මේ ඍණ 1 ලියන්න පුළුවන් වියුති 1.6යි 4යි 8 කියලා. එහෙනම් p සමානයි ඇන්ටිලොග් වියුති 1.6යි 4යි 8. එහෙනම් මෙතන වියුති 1 තියෙන නිසා අපිට මෙතන 10 ඍණ 1 කියලා ලියන්න පුළුවන්. එහෙනම් 6048 කොහෙද තියෙන්නේ කියලා බැලුවොත් 40 2 6. එහෙනම් මුල් ඉලක්කම් දෙක අතර තමයි දශම තිත අනිවාර්යෙන් ගේන්න ඕන. 40 2 6 දී තමයි 60යි 48 නැත්නම් 6048 තියෙන්නේ. එහෙනම් 10 ඍණ 1ක් 10 ඍණ 1ක් කියන්නේ දශම තිත ඉස්සරහා පැත්තට එකපාරක් යන්න ඕන. ඒ කියන්නේ 10 ඍණ 1 කියන්නේ මෙයා 10න් බෙදනවා. 4 සාමාන්‍යයෙන් 10න් බෙදුවාම එන්නේ අපිට 0.0 ගාණක්. එහෙනම් අපි ඔළුවෙන් මේ අපිට මනසින් උනත් ඒක තීරණය කරන්න පුළුවන් 10 ඍණ 1 තියෙන්නේ. එහෙනම් 10න් බෙදන්න තියෙන්නේ. දශම තිත මේ පැත්තට යනවා කියන එක තේරුම් ගත්තේ නැත්නම්
4 සාමාන්‍යයෙන් 10න් බෙදුවොත් කීයක් වගේ උත්තරයක්. මෙතන 4.02.6ක්. ඒකයි මං 4 සාමාන්‍යයෙන් 10න් බෙදීම කියන වචනේ පාවිච්චි කරේ. 4 10න් බෙදුවොත් අපිට ලැබෙන්නේ 0.4යි. එහෙනම් මෙන්න දශම තිත මේ පැත්තට පැනනට පස්සේ අපිට එනවා 0.4.02.6 කියලා පිළිතුර. right අපි එහෙනම් ඊළඟ ගානට යමු. මෙන්න ඊළඟ ගානේ පාවිච්චි කරනවා ගුණ කිරීමයි බෙදීමයි දෙකම දින ගානක්. එහෙනම් 8.75.3 වැඩි කිරීම 0.02යි 2.2.03 බෙදීම 0.9.3යි 2.1. එහෙනම් අර සාමාන්‍ය විදියමයි p දාන්න ඕන දෙපස්සටම ලඝු දාන්න ඕන ඒ ටික එලෙසම කරනවා. මෙන්න දැන් අපි තනි තනි ලඝු වලට ගත්තොත් මේ උඩ තියෙන දෙක මේ ඉරෙන් උඩ තියෙන ඒවා පුතේ ඔක්කොම ධන විදියට තමයි ලියන්නේ. මේ ඉරෙන් යට තියෙන ඒවා ඔක්කොම ඍණ. ඇයි ඒව බෙදීම. එහෙනම් ලඝු 8.75.3 එකතු කිරීම ලඝු 0.02යි 2.2.03 අඩු කිරීම ලඝු 0.9.3යි 2.1. එහෙනම් අපි සාමාන්‍ය විදියටම පූර්ණාංශ ටික ලියමු. මෙතන මුල් ඉලක්කම් දෙක අතර දශම තිත තියෙන්නේ. එහෙනම් පූර්ණාංශය 0යි. මෙන්න මේකේ දශම තිත යන්න ඕන 1යි 2යි. එහෙනම් පිටිපස්සට දෙපාරක් ගිහින් වියුති දෙක වුණා. මෙන්න මෙතෙන්දී එකපාරක් පිටිපස්සට යනවා. එහෙනම් වියුති 1යි. මේවා ලඝු වගු භාවිතයෙන් 87.5.3 ගත්තොත් 94.21 වෙනවා. එහෙනම් 22.03 ගත්තොත් 3430 වෙනවා. 93යි 2.1 ගත්තොත් 9694 වෙනවා. එහෙනම් අර විදියමයි පූර්ණාංශ වෙනම ගන්නවා ලඝු ගණකය වෙනම ගන්නවා. එහෙනම් මේකේ පූර්ණාංශයක් ගන්න එකක් නැහැ එළියට. එහෙනම් 0.94යි 2යි එකම තමයි. එහෙනම් වියුති දෙක දෙන්නේ. එහෙනම් ඍණ දෙක එකතු කිරීම 0.34යි 3යි 0. එහෙනම් අඩු කිරීම මෙන්න අනිවාර්යෙන් මෙතන අඩු කිරීමක් නිසා වරහණ දාගෙන තමයි හදන්න ඕන. ඍණ එක එකතු කිරීම 0.9යි 6යි 9යි 4. එහෙනම් මෙන්න පූර්ණාංශ ටික අපි එක තැනකට ගන්නවා. මෙතන ඍණ 2යි. මෙන්න මේ පූර්ණාංශය ඍණයි මෙතෙන් එනකොට ධන 1 වෙනවා. ඍණ 9යි ධන 1 වෙනවා. එහෙනම් 0.94යි 2යි 1 ලඝු ගණකයේ තිබුණා. ඒකට එකතු කරන්න 0.34යි 3යි 0 කියන ලඝු ගණකය. මෙන්න මෙතනත් ඍණයි ධනයි ඍණ උත්තරයක් තමයි ඍණ 0.96යි 9යි 4 කියලා අපිට ලැබෙනවා. එහෙනම් මෙන්න මේ විදියට අපි සුළු කරොත් ඍණ 2යි ධන 1යි ලඝු ගන්න පූර්ණාංශ ටික එකතු කරොත් ඍණ 2යි ධන 1යි කියන්නේ ඍණ 1ක් වෙනවා. එහෙනම් මෙන්න මේ දෙන්නම අපිට එකතු කරන්න පුළුවන් දැන් වෙනම. ඒ දෙන්නව එකතු කරාම පුතේ මෙන්න මේ විදියට එකතු කරාම 1යි 5යි 8යි 9යි 3යි 12යි එහෙනම් 1.2.8යි 5යි 1 කියලා මෙන්න මෙතෙන්දී ලැබෙනවා. 1.2.8යි 5යි 1 අඩු කිරීම 0.9694. එහෙනම් පුතේ මෙතනත් මෙන්න මෙතන ආපු ගමන් මෙයාවත් පූර්ණාංශයයි ලඝු ගණකයයි කියලා හිතලා කඩනවා වෙනම. එහෙනම් ඍණ 1 එකතු කිරීම 1 එකතු කිරීම 0.2.8යි 5යි 1 අඩු කිරීම 0.9694. එහෙනම් මෙන්න මෙතෙන්දී මේ ඍණ 1යි මේ ධන 1යි කැපිලා යනවා. මේ දෙන්න සුළු කරන්න අපි දන්නවා වැඩිපුර තියෙන එකෙන් අඩුවෙන් තියෙන එක අඩු කරා වැඩිපුර දීච්ච එකේ ලකුණ යෙදුවා. එහෙනම් මෙන්න 0.9694න් අඩු කරා 0.2.8යි 5යි 1ක්. මෙයා අඩු කරන්න පුතේ තියෙන්නේ හොඳේ. මෙන්න මෙතනදී මෙයා අඩු කිරීම තමයි පාවිච්චි කරන්න තියෙන්නේ. right එහෙනම් අඩු කිරීම පාවිච්චි කරොත් මෙන්න මේ විදිහට අපිට ලැබෙනවා. අඩු කිරීම කරලා එනකොට 0.6යි 8යි 4යි 3 කියන එක එනවා. 0.6යි 8යි 4යි 3 කියන එක එනවා. නමුත් පුතේ මේ ඇවිල්ලා දින්නේ ඍණ. මම හැම වෙලාවෙම කිව්වා ලඝු ගණකයට ඍණ එන්න පුළුවන්. හැබැයි පූර්ණාංශයට ඍණ එන්න පුළුවන්. ලඝු ගණකයට ඍණ එන්න බෑ මොනම මොහොතකවත්. පූර්ණාංශයට ඍණ එන්න පුළුවන්. ලඝු ගණකයට ඍණ එන්න බෑ. එහෙනම් මේ ලඝු ගණකයක් ඇවිල්ලා තින්නේ. මෙයා ඍණ තියන්නේ නෑ. එහෙනම් අපි කලිනුත් කරා එකෙන් අඩු කරනවා මෙයාව.
එහෙනම් මේ එක මෙතන තිබුණේ නැහැනේ. තිබුණ නැති නිසා අපි තව ඍණ එකකුත් පාවිච්චි කරනවා. ඒක තිබුණ නැති නිසා මේ දෙන්න කොහොමත් අයින් වෙන්න ඕන. එහෙනම් ධන එකක් ගත්තොත් අපි ඒ වෙනුවට ඍණ එකක් දාන්න ඕන. ගොඩක් අය ගණිත ගැටලු විසඳන ක්‍රමය ගැන අවබෝධයක් ඇති කියලා මම හිතනවා. රයිට්. ඊළඟට එහෙනම් මෙන්න මේ විදිහට එකෙන් 0.684 අඩු කරාම පුතේ මෙන්න මෙහෙම උත්තරේ එනවා. 0.31 5යි 7. එහෙනම් මෙතන 0.31 අඩු කිරීම 1. එහෙනම් එයාව අපි මෙන්න මේ විදිහට ලියනවා ඍණ 1 එකතු කිරීම 0.31 5යි 7. එහෙනම් දැන් කිසි ප්‍රශ්නයක් නැහැ. ලඝු ගණකයේ ධන තියෙන්නේ අපිට ලිය තෑගි ලඝු p සමානයි ව්‍යුති 1.31 5යි 7. මේ ඍණ එක ව්‍යුති 1.31 5යි 7 කියලා අපිට ලියන්න පුළුවන්. අපේ එහෙනම් අහන්නේ p. එහෙනම් මෙතන තියෙන්නේ ලඝු p. එහෙනම් අපි p හොයන්න p සමානයි ඇන්ටිලොග් ව්‍යුති 1.31 5යි 7 කියලා පාවිච්චි කරනවා. එහෙනම් ව්‍යුති 1 නිසා මෙතන 10 ඍණ 1 වෙනවා. එහෙනම් 3157 ලඝු පොතේ බැලුවොත් තියෙනවා 20/6 එහෙනම් ලඝු පොත පාවිච්චි කරලා බලන්න පුළුවන් 20/6 එහෙනම් මුල් ඉලක්කම් දෙක අතර තමයි දශම තිත තියෙන්නේ 10 ඍණ 1 කියන්නේ මෙයා 10න් බෙදන්න ඕන 10න් බෙදනකොට පුතේ දශම තිත මේ පැත්තට එකපාරක් ගමන් කරන්න ඕන එහෙනම් p සමානයි 0.2.6.8 කියලා අපිට ලැබෙනවා 0.2.6.8 කියලා මේ වගේ පිළිතුර ලැබෙනවා. එහෙනම් අපි අද මේ සාකච්ඡා කරේ බෙදීම් හා ගුණ කිරීම ඇතුළත් ලඝු ගැටලු ලඝු වගු භාවිතයෙන් සුළු කිරීම තමයි මේ අපි දැන් කතා කරේ. එහෙනම් මේ කොටස අදින් නිමා වෙනවා. මෙතනින් පස්සේ අපිට තියෙනවා මූල ඇතුළත් ඊට පස්සේ දර්ශක ඇතුළත් සංකීර්ණ ලඝු ගැටලු වලට සුළු කිරීම සාකච්ඡා කරන්න තියෙනවා. එහෙනම් මේ පාඩම නැවත නැවත බලලා මේ සරල සුළු කිරීම ටික මුලින් හොඳින් ඉගෙන ගන්න. මුලින් හොඳින් ඉගෙන ගත්තොත් තමයි අපිට ඊළඟට තියෙන සංකීර්ණ ගැටලු වලට යාමේ හැකියාවක් තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලන්න බලලා ඉවරලා ඕගොල්ලන්ට තියෙන ගැටලු මොනවා හරි තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඕගොල්ලන්ට මේ වගේ අධ්‍යාපනික වීඩියෝස් ගණිතය සම්බන්ධ අධ්‍යාපනික වීඩියෝස් නරඹන්න පුළුවන්. මම ඕගොල්ලන්ට මේ වීඩියෝ එක උදාහරණ කොටම ඕගොල්ලන්ට බලන්න පුළුවන්. Maths A+ නාලිකාව subscribe කරලා තියාගන්න. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්.